Arduino SLR YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට Arduino පුරට කෝඩ් එක අප්ලෝඩ් කරන ආකාරය කියලා දෙන්නම්. ඔයාලා තවමත් අපේ YouTube channel එකේ කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් ඔයාලා ඉස්සෙල්ලම අපේ YouTube channel එකට ගිහිල්ලා අපේ වීඩියෝස් ටික බලලා ඉන්න. නැත්නම් ඔයාලට අද අපි මේ කරන්න යන වැඩේ තේරෙන්නේ නැති වෙයි. එහෙනම් දැන් අපි බලමු අපේ Arduino පුරට කොහොමද කෝඩ් එක අප්ලෝඩ් කරන්න කියලා. අපිට අපේ Arduino පුරට කෝඩ් එක අප්ලෝඩ් කර ගැනීම සඳහා Arduino IDE කියන software එක අවශ්‍ය වෙනවා. මම පළමුවෙන්ම ඔයාලට මේ software එක download කරන ආකාරය කියලා දෙන්නම්. මම මේ සඳහා web browser එකක් open කරගන්නවා. මම මේ සඳහා open කරගත්තේ Google web browser එක. දැන් මේ search bar එකේ Arduino IDE කියලා type කරගන්න. දැන් ඔයාලා මේ Arduino IDE කියන පළවෙනි link එක click කරන්න ඕනේ. දැන් ඔයාලට මේ විදිහේ වෙබ්සයිට් එකක් දකින්න පුළුවන්. ඉතින් අපි මෙතනින් තමයි අපේ app එක download කරගන්නේ. ඔයාලට පේනවා ඇති මේ කෙළවරේ මේ විදිහට operating systems දකින්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් තෝරන්න ඕනේ ඔයාලගේ පරිගණකයේ තියෙන operating system එක. ඉතින් ඔයාලා පරිගණකයේ තියෙන operating system එක තෝරාගත්තට පස්සේ මේ විදිහේ interface එකක් දකින්න පුළුවන්. ඔයාලා මෙතනින් just download දෙන්න. ඔයාලා මෙතනත් just download දෙන්න ඕනේ. දැන් ඔයාලට මෙතනින් ඔයාලගේ app එක install වෙනවා දකින්න පුළුවන්. ඉතින් මේක download වුණාට පස්සේ ඔයාලා මෙතනින් ගිහිල්ලා මේක open කරගන්න. මම දැන් app එක install වුණාට පස්සේ මේ විදිහට open කරගත්තා. මම ඔයාලට අපේ Arduino පුරට upload කරන්න ඕන code එක හඳුන්වා දීමට පෙර මේ app එකේ තියෙන buttons කීපයක් හඳුන්වා දෙන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වම් පැත්තේ කෙළවරේ හරි ලකුණක් තියෙනවා. ඉතින් මේකෙන් තමයි අපි මේ app එකේ ලියන code එක හරිද කියලා බලන්නේ. ඔයාලට පේනවා ඇති ඒ බටන් එකට එහා පැත්තේ ඊතලයක් තියෙනවා. අපි මේ ඊතලෙන් තමයි අපේ Arduino පුරට code එක upload කරන්නේ. එහෙනම් දැන් මම ඔයාලට අපේ Arduino පුරට upload කරන code එක හඳුන්වලා දෙන්නම්. මේ තියෙන්නේ අපි අපේ Arduino පුරට upload කරන code එක. මම මේ code එක පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලා මේ code එක copy කරගෙන මෙතෙන්ට paste කරගන්න. අද අපි අපේ Arduino පුරට upload කරන්නේ අපේ GeoMotors control කරන code එක. මම ඔයාලට අපේ code එක Arduino පුරට upload කිරීමට පෙර අපේ Arduino පුර පරිගණකයකට සම්බන්ධ කරගන්න ආකාරය කියලා දෙන්නම්. මේ තියෙන මගේ Arduino පුරුව. මේ Arduino පුරුව පරිගණකයකට සම්බන්ධ කරන USB කේබල් එක ඔයාලට මේ Arduino පුරුව මිලදී ගනිද්දිම ලැබෙනවා. ඔයාලා මේ USB කේබල් එක මේ ආකාරයට Arduino පුරුවට සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලා මේක Arduino පුරුවට සම්බන්ධ කරන්න ඕනේ මේ USB port එක හරහා. ඔයාලා මේ USB කේබල් එක Arduino පුරුවට සම්බන්ධ කරගත්තාට පසුව USB කේබල් එකේ අනිත් පැත්ත පරිගණකයට සම්බන්ධ කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති අපේ Arduino පුරුවේ කොළ පාට LED බල්බයක් දැල්වෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ Arduino පුරුව දැන් නිවැරදිව පරිගණකයකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයාලා මේ code එක Arduino පුරුවට upload කරන කලින් මේ code එක නිවැරදි කියලා බලන්න verify බොත්තම click කරන්න. ඉතින් මේ code එක නිවැරදි නම් ඔයාලට මේ විදිහට පහලින් run compiling කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි අපේ code එක Arduino පුරට upload කරමු. ඔයාලා මේ සඳහා මේ කොටුවේ ඔයාලගේ Arduino පුරුව තෝරන්න ඕනේ. දැන් ඔයාලා මේ upload button එක click කරන්න. ඔයාලට පේනවා ඇති පහලින් මේ විදිහට අපේ code එක Arduino පුරට upload වෙනවා. ඉතින් මේක නිවැරදි අප්ලෝඩ් වුණා නම් ඔයාලට මේ විදිහට
බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ ඇඩුනපුර රොබෝ රෝවරට සම්බන්ධ කරන ආකාරය බලමු. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ රොබෝ රෝවර නිර්මාණය කිරීමේදී ඇතිවෙන ගැටලු පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඒ වගේම මේ දැනුම ඔයාලගේ යාළුවොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.